අද අපි කතා කරන්නේ ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි ප්‍රබල මාතෘකාවක් ගැන. ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවද ඇයි සමහරු ඉතා ඉක්මනින් සාර්ථක වෙද්දී තවත් සමහරු එකම තැන පල් වෙන්නේ ඇයි කියලා. ඒකට හේතුව වාසනාව නෙමෙයි, ඔවුන් අනුගමනය කරන නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක්. අද මම ඔබට කියලා දෙන්නේ ලොව සුපිරි ධනවතුන් සහ සාර්ථක පුද්ගලයන් භාවිතා කරන 7 C's of Success. එහෙමත් නැත්නම් සාර්ථකත්වයේ රීති 7 ගැන. 1. අඛණ්ඩතාව. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මම වැඩක් පටන් ගත්තට ඒක ඉවර කරන්න බැරියයි කියන එක. අපි හැමෝටම අලුත් අවුරුද්දේ ලොකු ප්ලෑන් තියෙනවා. හැබැයි ජනවාරි මාසේ ඉවර වෙද්දී ඒ උනන්දුව කොහෙද කියලා අපිවත් දන්නේ නැහැ. මෙන්න මෙතෙන්දි තමයි කන්සිස්ටන්සි එමත් නැත්නම් අඛණ්ඩතාව කියන සාධකයේ වැදගත් වෙන්නේ. සාර්ථකත්වය කියන්නේ එක දවසක සිද්ධ වෙන මැජික් එකක් නෙමෙයි. ඒක හරියට පැලයක් හිටවනවා වගේ වැඩක්. ඔබ අද ඇටයක් හිටවලා හෙට උදේ බලද්දී ඒක මහා ගහක් වෙලා තියෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඔබ මේ පැලයට දිනපතා වතුර දානවා නම්, ඒක හිරු එළියට නිරාවරණය කරනවා නම්, කාලයක් යද්දී ඒක අනිවාර්යයෙන්ම මහා වෘක්ෂයක් වෙනවා. අපේ ජීවිතෙත් එහෙමයි. ඔබ දිනකට පැය 10ක් මහන්සි වෙලා එක දවසක් වැඩ කරනවට වඩා දිනකට පැය භාගය බැගින් දින 365ම එකම වැඩේ කරන එකේ ප්‍රතිඵලය 10 ගුණයක් වැඩි. ලෝක ප්‍රකට ලේඛක ජේම්ස් ක්ලියර් ඔහුගේ Atomic Habits පොතේ කියනවා වගේ ඔබ හැමදාම 100කින් දියුණු වුණොත් අවුරුද්ද අවසානයේ ඔබ පෙර සිටියාට වඩා 37 ගුණයක් දියුණු පුද්ගලයෙක් වෙනවා. මතක තබා ගන්න. ඔබට උනන්දුව එහෙමත් නැත්නම් මොටිවේෂන් ඇති වෙන්නේ වැඩේ පටන් ගන්න විතරයි. හැබැයි ඒ වැඩේ අවසානයේ දක්වා අරන් යන්නේ ඔබේ අඛණ්ඩ පුරුද්ද විතරයි. ඔබට අද කම්මැලි කියලා හිතෙනවා ඇති. වැස්ස නිසා වැඩට යන්න හිතෙන්නේ නැතුව ඇති. නැත්නම් වෙනත් නිදහසට කරුණක් හිතට එනවා ඇති. හැබැයි සාර්ථක මිනිස්සු කියන්නේ Tamanගේ හැඟීම් වලට වඩා Tamanගේ ඉලක්කයට ගරු කරන පිරිසක්. ඔබ YouTube channel එකක් කරනවා නම් සතියට එක වීඩියෝ එකක් ගානේ අවුරුද්දක් කරන්න. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් හැමදාම අලුත් පාරිභෝගිකයෙක් එක්ක කතා කරන්න. කුඩා උත්සාහයන් එකතු වෙලා තමයි මහා ජයග්‍රහණ හැදෙන්නේ. Consistency is the bridge between goals and accomplishment. ඒ කියන්නේ ඔබේ ඉලක්ක සහ ජයග්‍රහණ යා කරන පාලම තමයි අඛණ්ඩතාව. 2. පාලනය control. සාර්ථකත්වයේ දෙවනි රහස තමයි පාලනය. ඔබ කවදා හෝ සිතා බලා තිබෙනවද ඔබේ ජීවිතේ මෙහෙවන්නේ ඔබද නැත්නම් ඔබේ වටපිටාවේ ඉන්න මිනිස්සු සහ සිදුවීම්ද? බොහෝ දෙනෙක් අසාර්ථක වෙන්නේ ඔවුන්ට Tamanගේම ජීවිතය ගැන පාලනයක් නැති නිසායි. පාලනය කියන එක කොටස් 3කට බෙදන්න පුළුවන්. පළමුවෙන්න කාලය පාලනය කිරීම. අපිට තියෙන වටිනාම සම්පත තමයි කාලය. සල්ලි නැති වුණොත් ආයෙත් හොයන්න පුළුවන්. හැබැයි ගෙවිලා ගිය තත්පරයක්වත් ආයෙත් ගන්න බෑ. සාර්ථක මිනිස්සු Tamanගේ දවස සැලසුම් කරනවා. ඕන් දන්නවා කීයටද හැරෙන්න ඕනේ, කීයටද වැඩ කරන්න ඕනේ, සහ කීයටද විවේක ගන්න ඕනේ කියලා. ඔබ ඔබේ කාලය පාලනය කරන්නේ නැත්නම් වෙනත් අය ඔවුන්ගේ වැඩ සඳහා ඔබේ කාලය පාලනය කරන්න පටන් ගනීවි. දෙවෙන්න හැඟීම් පාලනය කිරීම emotional control. ජීවිතේ ප්‍රශ්න එනවා, බාධක එනවා, මිනිස්සු අපිට බනිනවා, අපිව පහත් කරනවා. ඒ වෙලාවට අපිට කේන්ති යන එක, දුක හිතන එක සාමාන්‍යයි. හැබැයි ඒ හැඟීම් වලට වහල් වෙලා වැරදි තීරණ ගන්න එපා. ඔබ ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක් නම් ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් ඔබව පාලනය කරන්න පුළුවන්. සැබෑ ශක්තිවන්තයා කියන්නේ කෑ ගහන කෙනා නෙමෙයි. ඕනෑම කුණාටුවක් මැඩ වුණත් සංසුන්ව ඉන්න පුළුවන් කෙනාටයි. තෙවෙන්න පුරුදු පාලනය කිරීම. ඔබේ අනාගතය තීරණය කරන්නේ ඔබ නෙමෙයි, ඔබේ පුරුදුයි. ඔබ දිනපතා කරන පුඩා දේවල්, ඔබ කන කෑම, ඔබ බලන වීඩියෝ, ඔබ ආශ්‍රය කරන මිනිස්සු, මේ හැමදේම ඔබේ සාර්ථකත්වයට බලපානවා. උදේ ඇහැරුණු ගමන් ෆෝන් එක අතට අරන් පෑ ගණන් සෝෂල් මීඩියා වල කාලය නාස්ති කරනවද? නැත්නම් ඔබේ ඉලක්කය වෙනුවෙන් යමක් කරනවද? ඒ තීරණය සහ ඒ පාලනය තියෙන්නේ ඔබේ අතේ. මතක තබා ගන්න, ස්වයං පාලනය කියන්නේ ඔබට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා ඔබ අකමැති දේවල් පවා නිසි වේලාවට කිරීමයි. ලෝකය ජය ගන්න කලින් ඔබ ඔබව ජය ගන්න ඕනේ. ඔබ අද ඔබේ ජීවිතයේ පාලනය අතට ගත්තොත් හෙට මුළු ලෝකයම ඔබේ පාලනයට යටත් කරගන්න ඔබට පුළුවන් වේවි. 3. ධෛර්ය courage. බොහෝ දෙනෙක් Tamanගේ හීන මිය යන්න ඉඩ හරින්නේ එකම එක හේතුවක් නිසායි. ඒ තමයි බය.
අසාර්ථක වෙයි කියලා තියෙන බය, අනිත් අය මොනව කියයිද කියලා තියෙන බය, සහ Taman දන්නා හුරුපුරුදු සීමාවෙන් එළියට යන්න තියෙන බය. මෙතනදි තමයි ධෛර්ය කියන සාධකය වැදගත් වෙන්නේ. මතක තබා ගන්න. ධෛර්ය කියන්නේ බය නැති එක නෙමෙයි. බය දැනෙද්දිත්, දනහිස් වෙවුලද්දිත් ඒ අභියෝගයට මුහුණ දෙන එකයි ධෛර්ය කියන්නේ. ලෝකයේ වෙනස් කරපු හැම කෙනෙක්ම Tamanගේ ගමන පටන් ගත්තේ බයකින්. හැබැයි ඔවුන් ඒ බය Tamanව පාලනය කරන්න ඉඩ දුන්නේ නැහැ. ඔබ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න යනවා නම්, ඔබ අලුත් රැකියාවකට ඉල්ලුම් කරනවා නම්, නැත්නම් ඔබ මීට කලින් කවුරුත් නොගිය අලුත් මාවකට යන්න හිතනවා නම්, අනිවාර්යෙන්ම ඔබට බයක් දැනේවි. ඒ බය කියන්නේ ඔබ වර්ධනය වෙන්න සූදානම් කියන එකයි. ආරක්ෂිතව ගොඩබිමට වෙලා ඉන්න නැවකට කවදාවත් සාගරේ ජය ගන්න බෑ. සාගරේ ජය ගන්න නම් වෙරළෙන් ඈතට යන්න ධෛර්යය තියෙන්න ඕනේ. අසාර්ථක වීම කියන්නේ වැටෙන තැනම නැවතී සිටින එකයි. ඒ නිසා නැගිටින්න, බය පසෙකල ඔබේ හීනය වෙනුවෙන් පළමු පියවර තියන්න. 4. නිපුණතාව competence. ධෛර්යය තිබුණාට විතරක්ම මදි. ඒ ධෛර්යය සාර්ථකත්වයක් බවට පත් කරන්න නම් ඔබට නිපුණතාව අවශ්‍යයි. නිපුණතාවය කියන්නේ ඔබ කරන දේ පිළිබඳව ඇති දක්ෂතාවය සහ දෙනුමයි. ඔබ ධෛර්යවන්තව යුද්ධයකට ගියත් ඔබට කඩුවක් පාවිච්චි කරන්න බැරි නම් ඔබ පරාජය වෙනවා. අන්න ඒ වගේ ඔබ යන ශේස්ත්‍රයේ දක්ෂයෙක් වෙන්න. අද ලෝකයේ ඉතා වේගයෙන් වෙනස් වෙනවා. ඔබ අවුරුදු 5කට කලින් ඉගෙනගත්ත දේ අදට ප්‍රමාණවත් නොවෙන්න පුරුවන්. ඒ නිසා සදාකාලික ශිෂ්‍යයෙක්, lifelong learner වෙන්න. පොත් කියවන්න, අලුත් පාඨමාලා හදරන්න, ශේස්ත්‍රයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගන්න. ඔබ ඔබේ දක්ෂතාවය වර්ධනය කරගන්නා තරමට ඔබේ වටිනාකම ඉහළ යනවා. ලෝකයේ ඕනෑම ශේස්ත්‍රයක ඉහළම තැන්වල ඉන්න පුද්ගලයන් දැස බලන්න. ඔවුන් එතනට ගියේ වාසනාවෙන් නෙමෙයි. ඔවුන් Tamanගේ දක්ෂතාවය දිනපතා ඔපමට්ටම් කරගත්ත නිසායි. ඔබ නිපුණතාවයෙන් පිරිපුන් කෙනෙක් නම් රැකියා හෝ අවස්ථා සොයාගෙන ඔබට යන්න අවශ්‍ය නැහැ. අවස්ථාවන් ඔබව සොයාගෙන ඒවි. මතක තබා ගන්න. සාර්ථකත්වය හඹා යන්න එපා. ඔබ දක්ෂයෙක් වෙන්න. එවිට සාර්ථකත්වය ඔබ පසුපස හඹා ඒවි. 5. කැපවීම commitment. බොහෝ දෙනෙක් අහනවා ඇයි මට සාර්ථක වෙන්න බැරි කියලා. පිළිතුර සරලයි. ඔබේ කැපවීම මදි. කැපවීම කියන්නේ නිකම්ම වැඩ කරන එක නෙමෙයි. කැපවීම කියන්නේ මොන දේ වුණත් මම මේක කරනවාමයි කියන දැඩි අදිෂ්ඨානයටයි. අද සමාජයේ බොහෝ දෙනෙක් කරන්නේ බාගෙට වැඩ. ඔවුන් ව්‍යාපාරයක් පටන් ගන්නවා, හැබැයි පොඩි පාඩුවක් වුණ ගමන් ඒක අතහරිනවා. ඔවුන් පොතක් ලියන්න පටන් ගන්නවා, හැබැයි පරිච්ඡේද 2ක් ලියලා ඒක නවත්තනවා. මතක තබා ගන්න. සාර්ථකත්වය කියන්නේ අර්ධකාලීන රැකියාවක් නෙමෙයි. ඒක පූර්ණකාලීන කැපවීමක්. සැබෑ කැපවීම පරීක්ෂා වෙන්නේ හැමදේම හොඳින් සිද්ධ වෙන වෙලාවට නෙමෙයි, හැමදේම වැරදීගෙන යන වෙලාවටයි. ඔබට සල්ලි නැති වෙලාවට, මිනිස්සු ඔබව දාලා ගිය වෙලාවට, ශරීරයට අසනීප දැනෙන වෙලාවටත් ඔබ ඔබේ ඉලක්කය වෙනුවෙන් පෙනී සිටිනවාද? අන්න එතනයි ඔබේ ජයග්‍රහණය තීරණය වෙන්නේ. සාර්ථක මිනිස්සු කියන්නේ Tamanගේ සිහින වෙනුවෙන් Tamanගේ සුව පහසුව කැප කරපු පිරිසක්. ඔබ අද කැප කරන දේවල් හෙට දවසේ ඔබට දස ගුණයකින් ලැබෙන බව විශ්වාස කරන්න. 6. විශ්වාසය confidence. දැන් අපි කතා කරමු ඊටමත් වැදගත් දෙයක් ගැන. ඒ තමයි විශ්වාසය. ඔබට ලෝකයේ තියෙන හොඳම සැලසුම තිබුණත්, ඔබට ඕනෑම දෙයක් කරන්න පුරුවන් තරම් කැපවීමක් තිබුණත්, ඔබ ගැන විශ්වාස කරන්නේ නැත්නම් ඒ කිසිම දෙයකින් පළක් නැහැ. විශ්වාසය කියන්නේ මම හැමෝටම වඩා දක්ෂයි කියලා හිතන එක නෙමෙයි. විශ්වාසය කියන්නේ මට මේක කරන්න පුළුවන් සහ මම වැටුණත් මට ආයෙත් නැගිටින්න පුළුවන් කියලා Tamanගේ හදවතින්ම දැනෙන හැඟීමටයි. ඔබව විශ්වාස කරන්නේ නැත්නම් ලෝකයේ ඔබව විශ්වාස කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා සාර්ථක වුණාට පස්සේ විශ්වාසය ඇති කරගන්න. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. ඔබට විශ්වාසය අවශ්‍ය වෙන්නේ සාර්ථක වුණාට පස්සේ නෙමෙයි. ඔබ අසාර්ථක වෙලා අගාධයක ඉන්න වෙලාවටයි. ඔබේ ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න පුරුවන් එකම ක්‍රමය තමයි අභියෝගවලට මුහුණ දෙන එක. ඔබ පුඩා ජයග්‍රහණය ලබන විට ඔබේ යටිසිත ඔබට කියන්න පටන් ගන්නවා, "ඔව්, මට මේක කරන්න පුරුවන්" කියලා. අන්න ඒ මොහොතේ ඉඳන් ඔබව නතර කරන්න කාටවත් බෑ. 7. පැහැදිලි බව clarity. අපි දැන් කතා කරපු හැම රීතියක්ම අඛණ්ඩතාවය, පාලනය, ධෛර්යය, නිපුණතාවය, කැපවීම සහ විශ්වාසය, මේ හැම දේම සාර්ථක වෙන්න අත්‍යවශ්‍යයි.
හැබැයි මේ හැම දෙයකටම වඩා ඉහළින් තියෙන මේ හැම දෙම මෙහෙවන ප්‍රධානම සාධකය තමයි පැහැදිලි බව. clarity. හිතන්න ඔබ ගාව ලෝකයේ තියෙන වේගවත්ම කාර් එක තියෙනනෝ. ඔබට ඒක පදවන්න හොඳ දක්ෂතාවයකුත් තියෙනවා. පාරේ යන්න හොඳ ධෛර්යයකුත් තියෙනවා කියලා. හැබැයි ඔබ යන්න ඕනේ කොහෙද කියලා ඔබ දන්නේ නැත්නම් ඒ වේගයෙන් හෝ දක්ෂතාවයෙන් ඇති පළක් තිබෙනවාද? නැහැ. ඔබ නිකම්ම පාරවල් දිගේ රවුම් ගසමින් කාලය සහ ශක්තිය නාස්ති කරයි විතරයි. පැහැදිලි බව කියන්නේ මට සල්ලි ඕනේ හෝ මට සාර්ථක වෙන්න ඕනේ වගේ බොඳ වුණු අදහස් නෙමෙයි. පැහැදිලි බව කියන්නේ ඔබට අවශ්‍ය කුමක්ද? හරියටම ඉලක්කය කුමක්ද? ඔබට ඒ අවශ්‍ය ඇයි? ඔබේ අරමුණ හෝ පර්පස් එක කුමක්ද? එතනට යන්නේ කොහොමද? ඔබේ සැලසුම කුමක්ද? යන ප්‍රශ්නවලට ඔබ සතු ඇති නිවැරදි පිළිතුරයි. ඔබ ඔබේ ඉලක්කය ගැන කොපමණ පැහැදිලිද කියනවා නම් ඒ ඔබේ ඇස් පියාගත් විට මැවී පෙනෙන්නට ඕනේ. ඔබ අද කරන කුඩා වැඩ කොටස ඔබේ අවුරුදු 5ක ඉලක්කයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. බොහෝ දෙනෙක් අතරමං වෙන්නේ ඔවුන්ට පැහැදිලි ඉලක්කයක් නැති නිසායි. ඔවුන් හැම පැත්තටම දුවනවා. හැබැයි කොහෙවත් යන්නේ නැහැ. clarity is power. පැහැදිලි බව යනු බලයයි. ඔබට ඔබේ ගමනාන්තය ගැන පැහැදිලි චිත්‍රයක් තිබේ නම් පාරේන ඕනෑම බාධකයක් මග හැර යන්න ඔබට පුළුවන්. අදම කරන්න පුළුවන් පුඩා අභ්‍යාසයක් මම ඔබට කියන්නම්. කොලයක් සහ පෑනක් කරන් ලබන අවුරුද්ද වෙද්දී ඔබ ඉන්න ඕනේ තැන හරියටම ලියන්න. ඔබ උපයන්න ඕනේ මුදල, ඔබ ඉන්න ඕනේ තත්වය, ඔබේ පවුලේ සතුට, මේ හැම දෙම ඉතාමත් පැහැදිලිව ලියන්න. ඔබ ලියන දේ ඔබේ යටිසිතට කාවේදී එය යථාර්ථයක් කර ගැනීමට අවශ්‍ය මාර්ගය ලෝකයේම විසින්ම ඔබට පෙන්වා දෙනු ඇත. මේ කරුණ ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් සාර්ථකත්වය කියන්නේ තවත් හීනයක් නෙමෙයි. එය ඊට ඉක්මනින්ම ඔබේ යථාර්ථයක් වේවි. මෙම වීඩියෝවෙන් ඔබ යම් වටිනාකමක් ලැබුවා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. ජය වේවා.